ශ්‍රී ලංකාවේ බැංකු ක්ෂේත්‍රය ගැන කතා කරමු. මොකද 2025 තුන්වෙනි කාර්තුවේදී මේ ක්ෂේත්‍රය ඇත්තටම පුදුම හිතෙන විදිහේ පිම්මක් පැනලා තියෙනවා. ඉතින් මේ විශ්ලේෂණයෙන් අපි බලන්න යන්නේ මේ දැවැන්ත වර්ධනයේ පිටිපස්සේ තියෙන සම්පූර්ණ කතාව මොකක්ද කියලායි. අපි කෙලින්ම කතාවේ ප්‍රධානම කාරණයට බහිමු. බලන්න මේ අංකය 39ක්. ඔව්, පසුගිය අවුරුද්දට සාපේක්ෂව බැංකු ක්ෂේත්‍රයේ සමස්ත ඉපැයීම් 39කින් ඉහළ ගිහින්. මේක සුළුපටු වර්ධනයක් නෙවෙයි. එතකොට ඉතින් හැමෝගෙම ඔළුවට එන ප්‍රශ්න තමයි කොහොමද මේක වුනේ? බැංකු කොහොමද මේ වගේ විශිෂ්ට ප්‍රතිඵලයක් ලබා ගත්තේ? අපි මේ විග්‍රහයෙන් උත්තර හොයන්න යන්නේ අන්න ඒ ප්‍රශ්නෙට තමයි. හරි, අපි මේ කතාව ඉදිරියට ගෙනියන විදිහ මෙන්න මෙහෙමයි. මුලින්ම ප්‍රධාන කතාව දිහා බලමු. ඊට පස්සේ මේ වර්ධනයට බලපාතු ප්‍රධාන හේතු දෙක, ඒ කියන්නේ ද්විත්ත එන්ජින්ය ගැන කතා කරනවා. ඊළඟට මතුවෙමින් පවතින අභියෝගයක් ගැනත් බලමු. ඊට පස්සේ මේ ක්ෂේත්‍රයේ පදනම කොච්චර ශක්තිමත්ද කියලත්, අවසානයේදී මේ හැම දෙයකම තේරුම මොකක්ද කියලත් අපි කතා කරමු. එහෙනම් අපි කතාවේ පළවෙනි කොටසෙන් පටන් ගමු. මේ කියන දැවැන්ත ලාභ වර්ධනයේ පිටිපස්සේ තියෙන සංඛ්‍යා ලේඛන මොනවද කියලා පොඩ්ඩක් ගැඹුරට ගිහින් බලමු. මේ වගුව දිහා බලන්න. අර අපි කතා කරපු 39% ඉපැයීම් වර්ධනයට අමතරව තවත් වැදගත් දෙයක් තියෙනවා. ඒ තමයි බැංකුවල මූලිකම ව්‍යාපාරය වන ණය දීමෙන් ලැබෙන ශුද්ධ පොලි ආදායම. ඒකත් රුපියල් බිලියන 118 ඉඳලා බිලියන 131 දක්වා වැඩි වෙලා. ඒ කියන්නේ 10.4% වර්ධනයක්. ඉතින් මේකෙන් පැහැදිලි බැංකුවල මූලික මෙහෙයුම් පවා ඊටම ශක්තිමත්ව ඉදිරියට යනවා කියලා. හරි. එතකොට මේ ශක්තිමත් සංඛ්‍යා පිටිපස්සේ තියෙන රහස මොකක්ද? මේ වර්ධනයට ඉන්ධන සපයන ප්‍රධාන ගාමක බලවේග දෙකක් තියෙනවා. අපි දැන් ඒ ද්විත්ව එන්ජින් ගැන බලමු. පළවෙනි එන්ජින්ම තමයි ණය දීමේ දැවැන්ත පිබිදීමක් ඇතිවීම. රටේ පැවති හිතකර ආර්ථික වාතාවරණයත් එක්ක බැංකු විශාල වශයෙන් ණය ලබා දීම වැඩි කරලා තියෙනවා. මේකේ පරිමාණය කොච්චරද කියලා මේ ප්‍රස්තාරයෙන් හොඳින්ම පැහැදිලි වෙනවා. බලන්නකෝ 2025 පළවෙනි මාස 9 තුල විතරක් කොමර්ෂල් බැංකුව රුපියල් බිලියන 371කින්, HNB එක බිලියන 255කින් සහ සම්පත් බැංකුව බිලියන 182කින් යාළගේ ණය පොත් විශාල කරගෙන තිනවා. මේවා ඇතරම අති දැවැන්තා ගියන්. හරි, දැන් බලමු දෙවෙනි එන්ජින් මේ මොකක්ද කියලා. ඒ තමයි ගාස්තු සහ කොමිස් මුදල් වලින් ලැබෙන ආදායම සැලකියට ලෙස ඉහළ යාම. එතකොට පොලි වලින් එහාට ගිහින් මේ ආදායම වැඩි වුණේ කොහොමද? කාරණා තුනක් බලපෑවා. එකක්, අර ණය දීම වැඩි වුණාම ඒහා සම්බන්ධ ගාස්තු ඉහළ ගියා. දෙක, විදේශගත ශ්‍රමිකයන්ගෙන් ලැබෙන ප්‍රේෂණ වැඩි වුණා. තුන, ඩිජිටල් බැංකුකරණයට මිනිස්සු වේගෙන් හුරු වීමත් එක්ක ඒ ආශ්‍රිත ගනුදෙනු වැඩි වුණා. හරි, මෙතෙක් කල් හැමදේම ඊටාම හොඳින් සිද්ධ වෙලා තියෙනවා වගේ පේනවා. හැබැයි මේ ලස්සන කතාවේ පොඩි ගැටලුවකුත් මතුවෙමින් පවතිනවා. දැන් අපි බලමු මේ වර්ධනය යට සැඟවිලා තියෙන ඒ ප්‍රධාන අභියෝගය ගැන. මෙතන තියෙන ප්‍රධානම ප්‍රශ්නේ තමයි මේ නොගැලපීම. බලන්න, එක පැත්තකින් බැංකු වේගයෙන් ණය දෙනවා. මොකද ණය සංග්‍රහ ඉහළ ඉල්ලුමක් තියෙනවා. හැබැයි අනිත් පැත්තෙන් අලුතින් තැන්පතු එකතු වෙන වේගය ණය දෙන වේගයට වඩා අඩුයි. මෙන්න මේක නිසා අනාගතයේදී අරමුදල් සම්බන්ධ ගැටලුවක් මතුවෙන්න පුළුවන්. මේ සංඛ්‍යා ලේඛන වලින් ඒ පරතරය හොඳටම පැහැදිලි වෙනවා. කොමර්ෂල් බැංකුව රුපියල් බිලියන 360කට වඩා ණය දෙද්දි තැන්පතු විදියට එකතු වෙලා තියෙන බිලියන 270කට ආසන්න ගාණක්. ඒ කියන්නේ රුපියල් බිලියන 100කටත් වඩා වැඩි පරතරයක්. HNB සහ සම්පත් බැංකුවලත් මේ පරතරය දකින්න පුළුවන්. අන්න ඒකට තමයි අපි අරමුදල් පරතරය කියලා කියන්නේ. එතකොට මේ අභියෝගයත් එක්ක මතුවන ප්‍රශ්නේ තමයි මේ වර්ධනය දිගටම පවත්වාගෙන යන්න පුළුවන්ද කියන එක. ඒකට උත්තර හොයන්න අපි දැන් බැංකු ශ්‍රේෂ්ත්‍රයේ සමස්ත සෞඛ්‍ය තත්ත්වය සහ පදනමේ ශක්තිමත් භාවය ගැන බලමු. අපි ඉස්සරහට යන්න කලින් මේ වචනය ගැන පොඩ්ඩක් දැනගමු. අධියර 3යි ණය. බය වෙන්න එපා. මේක හරිම සරලයි. මේ කියන්නේ බැංකුවකට ආපහු අය කරගන්න අමාරු අවදානම වැඩි ණයවලට. අපි මේවට අක්‍රීය ණය කියලාත් කියනවා. ඕනෑම බැංකුවක සෞඛ්‍ය මනින ප්‍රධානම දර්ශකයක් තමයි මේ. මෙන්න හොඳ ආරංචිය. මේ කියන අක්‍රීය ණය එමත් නැත්නම් නරක ණය ප්‍රමාණය බැංකු ක්ෂේත්‍රයේ පුරාම අඩු වෙමින් පවතිනවා. මේකෙන් කියවෙන්නේ බැංකුවල වත්කම් වල ගුණාත්මකභාවය ඉහළ ගිහින් සහ සමස්තයක් විදිහට පද්ධතියේ අවදානම අඩු වෙලා කේඩකයි. ඉතින් ඒක ඊටම ධනාත්මක ලකුණක්. තවත් එක වැදගත් මෙනුමක් තමයි පිරිවය ආදායම් අනුපාතය. මේකෙන් සරලවම මනින්නේ බැංකුවක කාර්යක්ෂමතාවය. ඒ කියන්නේ ආදායම කුපයන්න කොච්චර පිරිවියක් දරනවද කියන එක. මේ අනුපාතය අඩු වෙන තරමට බැංකුව වඩාත් කාර්යක්ෂමයි කියලායි සැලකෙන්නේ.
මේ ප්‍රස්ථාරය දිහා බලන්න. ප්‍රධාන පෙළේ බැංකු කොච්චර කාර්යක්ෂමව ක්‍රියාත්මක වෙනවද කියලා මේකෙන් පේනවා. NTB බැංකුවේ 38.1% වගේ ඊටාම හොඳ මට්ටමක ඉන්නවා. ඒ වගේම කමර්ෂල් සහ HNB වගේ විශාල බැංකුත් 40%ට වඩා අඩු මට්ටමක මේ අනුපාතය පවත්වාගෙන යනවා. මේ කාර්යක්ෂමතාවය ඔවුන්ගේ ලාභදායීත්වයට සහ සමස්ත ශක්තිමත් භාවයට සුජුවම බලපානවා. හරි. එහෙනම් අපි මේ කතා කරපු හැම දෙයක්ම එකට එකතු කරලා බලමු. මේ සියල්ලෙන් අපිට ශ්‍රී ලංකාවේ බැංකු ක්ෂේත්‍රය ගැන ලැබෙන සම්පූර්ණ චිත්‍රය මොන වගේද? ඉතින් කතාව සරලවම සාරාංශගත කළොත් මෙහෙමයි. බැංකු ක්ෂේත්‍රය 39% එක දැවන්ත ලාභ වර්ධනයක් පෙන්눔 කළා. මේකට බලපෑ ප්‍රධාන එන්ජින් දෙක තමයි අලුතෙන් ණය දීම සහ ගාස්තු ආදායම වැඩිවීම. මේ වර්ධනයේට ශක්තිමත් පදනමක් ලැබිලා තියෙනවා මොකද අක්‍රීය ණය අඩු වෙලා කාර්යක්ෂමතාවය වැඩි වෙලා. හැබැයි මේ සුබවාදී චිත්‍රයේ තියෙන ප්‍රධානම අභියෝගය තමයි ණය වර්ධනය වන වේගයට තැන්පතු වර්ධනය නොවීම නිසා ඇතිවීමින් පවතින අරමුදල් පරතරය. ඉතින් අවසාන වශයෙන් අපිට හිතන්න ඉතුරු වෙන්නේ මේ ප්‍රශ්නයයි. බැංකු ක්ෂේත්‍රයේ මූලික පදනම ශක්තිමත්. ඒත් මේ වර්ධනය වෙන අරමුදල් පරතරයත් එක්ක මේ අධිවේගී ගමන දිගටම පවත්වාගෙන යන්න පුළුවන් වෙයිද? අන්න ඒක තමයි ඉදිරියේදී ඔවුන් මුහුණ දෙන ප්‍රධානම අභියෝගය වෙන්නේ.